ඔයා මේ වීඩියෝ එක මෙන්න මේ දවසට කලින් අහම්බෙන්නම් දකින්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඊට කලින් මාව ෆලෝ කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හරි අපි යමු වීඩියෝ එකට. හරි ටග් ගාලා තප්පර 5ක් ඇතුළත මෙන්න මේ කාඩ් දෙකකින් ඔයාලට වැඩිපුරම හිත යන කාඩ් එක තෝරගන්න. 5 4 3 2 1. අපි බලමු කාඩ් මොනවද කියලා. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එක. ඒ කියන්නේ King of Cups කාඩ් එක නම් ඔන්න එහෙනම් මේ දවස් ටිකේ හැඟීම් පාලනය කරගෙන තීරණ ගන්න මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට පීඩන යටතේත් සංසුන්ව වැඩ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙනත් අයෙකුට සහයෝගය දක්වීමක් තමයි කාඩ් එකකින් පෙන්눔 කරනවා. ඉතින් ඔන්න ඔයා තෝරගත්තේ දෙවෙනි කාඩ් එක නම් ඔයාට ලැබිලා තියෙන 3 of Pentacles කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් නිරූපණය වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ඒ තමයි කණ්ඩායම් වැඩ, ඉගෙනීම් වැඩ. ඒ විතරක් නෙමෙයි ඔයාට අනිත් අය එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙන මොනවා හරි සිදුවීම් වගේක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හැකියාවන් කැපී පෙනෙන අවස්ථා ඔන්න ඔයාට විවර වෙන්නත් පුළුවන්. ඔයාගේ වැඩේ ක්වොලිටි එක අනිත් අය දැකලා ඔයාට පැසසුම් ලැබෙන්න පුළුවන් අවස්ථාත් ඔන්න ඔයාට ලැබෙන්න පුළුවන් කියලා මෙන්න මේ කාඩ් එකෙන් එහෙම තේරුමකුත් නිරූපණය වෙනවා කියලා ඔන්න මතක තියාගන්න. හරි එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් බලන්න අපිව ෆලෝ කරලා මේ වීඩියෝ එකටත් ලයික් කරලා තියාගන්න.